ඇයි උඹ දැන් මෙතන නවත්තලා මේ සුදු අයියේ කරදර කර ඇති බං ආන් වීල් එක එකපන් ඒකට ගිහිල්ලා දැන් එතකොට උඹට මේ සුදු අය ඊළඟ කිලෝමීටර් භාගය ගිහින් දාන්න බෑ ඒ සුදු අයත් එන්නේ නෑ බං මේ බලපන් මේ උඹ දැන් කීයේ ඉඳලාද බං උඹ දක්කන්නේ මං කී පාරක් ඇවිද්දද කියපන්කෝ හරි හරි බං එතකොට මේ කිලෝමීටර් භාගය ගිහින් දාන්න උඹට බෑ හරි හරි බං හරි උඹ වීල් එකේ ඵලයන්කෝ බං දැන් ගෙදර මේක මල්ලි ප්‍රශ්නේ මේකනේ මල්ලි මල් ගවුමක් කැඳගෙන හිටියා නම් කිලෝමීටර 2ක් හරි වෙලා යයි අනේ ඵලයන් බං යන්න හරි මල්ලි උඹට මේ ටික මාව ගෙන් දාන්න බෑනේ මෙතන අවුල තියෙන්නේ බං අපි කලිසම් අදින එකනේ උඹ ඵලයන් හරි බං ඔයනේ හරිද උඹ ඵලයන් ඈ පරිස්සමේ ඵලයන් මල්ලි මොකක් කියන්නේ අය මල්ලි සුදු අයට දැන් හෙල්ප් එකක් ඕනේ දැන් සුදු අයට ගෙදර යන්න ඕනේ සල්ලි ප්‍රශ්නයක් නෑ පුළුවන් දැන් මං ගිහිල්ලා දාන්න දැන් අයියා මම මේ හයර යන්න නෙමෙයි ඉන්නේ මට දැන් හයර එකක් එනවා මං දැන් ගියා හයර එක ගන්න ඉන්නේ මල්ලි මේ මට වක්කු දාන්න බෑ අපේ සල්ලි නෙවෙයි යකෝ මේ පොඩ්ඩක් තේරුම් ගනින්කෝ අයියා මමත් මේ හයර එකක් එනකම් බලාගෙන ඉන්නේ හරිද අනිත් එක එන්නේ වයසක ආච්චි කෙනෙක් හරිද එතකොට මට උඹ එක්කයි යන්න බෑනේ බං ඒ මනුස්සයා මෙතන අනාථ කරන්න බෑනේ මාත් කරන්නේ ජොබ් එක ගන්න මචං පොඩ්ඩක් තේරුම් ගනින්කෝ සුදු අයියේ මේ හයර වැඩ නෑ මල්ලි සුදු අයියාගේ හයර එක තමයි මුලින්ම යන්න ඕනේ ඔබ ගෑනින් ඔය ඉස්සරහ මොන කර්මයක්ද බං පොඩ්ඩයි හිටපන් හා යමන් ගමන කාලා ගන්නේ අර දවස් විනාශ කරලා ගන්න. ඒකත් ඇත්ත. නංගි මොකද්ද ප්‍රශ්නේ? ඔයාලා කොහෙද යන්නේ? අනේ අයියේ අපිට පොඩි කරදරයක් වුණා අයියේ. අය මොකද්ද? අයියේ මගේ අතට බෙහෙත් බඳින්න ගියා අයියේ මේ පැත්ත අපි වැඩිය දන්නේ නැහැ අයියේ. මේ පැත්තේ පාරේ බස් නැල්ලුවා අයියේ අපි දැන් මායි අක්කයි දෙන්න ගොඩක් වෙලා අයියේ මෙතෙන් වෙලා ඇවිල්ලා. හයර් එකට අපි ගිහින් දාන්න පුළුවන්ද? හරි ඔයාලා කොහෙද යන්නේ? කොහෙද යන්න ඕන ඔයාලා? පිළිගමේ ආරංගමකට අයියේ. ඔය කියන ගමනන් සෑහෙන දුරයි මෙතන ඉන්න කිලෝමීටර් 10ක් විතර තියෙනවා. ඒ රෑ වෙලා එහෙම කියලා මට දැන් ගමදින් කුණාල යන්නත් බෑනේ. හරි කමක් නැහැ. දෙන්නම් ගන්න වීල් එක සංගල ගන්න. මේක නෙවෙයි ළමයි. මේ ඔයාලගේ අම්මලා අප්පච්චිලා එහෙම මේ ඔයාලව හොයන්න එන්නේ නැද්ද? දැන් මෙච්චර දුරක් ඔයාලා ඇවිල්ලා ඉන්නවා. ඈ ළමයි. අනේ නෑ අයියේ. අපේ තාත්තා නම් වැඩැල්ල ඇද්දි ගොඩක් රෑ වෙනවා අයියේ. අම්මා නම් ඉන්නේ රට. ඒකට දැන් ඔයාලා මෙහෙම තනියම පාරවල් වල යන්නේ කිසි ප්‍රශ්නයක් නැද්ද දැන්? ඔයාලා මේකුත් තනියම. අනිත් ඔයත් පොඩි ළමෙක්. තවත් කිලෝමීටර් 10ක් විතර එහාට යන්නත් ඕනේ. දැන් ඔයාලා අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ. අනිත් එක ඔයාලා කියන කතා එක්ක එකක් වෙනස් වෙනවා ළමයි. මට පොඩි සැකේකුත් තියෙනවා. අනේ සැක හිතන්න එපා අයියේ. කවුරුත් නැති හින්දා තමයි මං අක්කත් එක්ක බෙහෙත් බඳින්න එන්න අයියේ.
අයිනෙන් දාලා එන්න ඕනේ නෑ අයියේ. මගෙන් මරුන්නක අයිනෙන් නතර කරා. මල්ලි කොහොමද කරන්නේ? මල්ලි කවුද? තාර බලලා. ඒ කවුද කියන එක වැඩක් නෑ. දබලක් නැතුව ඉන්නකෝ යා. අද අපේ වැඩේ ඉවරනේ. අපි යන්නද? බල දෙන්න බල. දෙන්නවා. Toma marah. Kita mama kalinya kira kita mau dekat pakai lah. Kita ini mau pakai dia boleh. අයියා මේ බලලා කරදෝ පාරේ වැටලා අයියා පාරවල් වල බං බෝතල් ගන්න අපේ බං වැටලා ඉන්නේ මේ සුදු අයියාගේ කවුද බං වැටලා ඉන්නේ අප්පාට මේ ප්‍රීවිල් මල්ලිනේ බං හන්දියේ මට අවසත් හම්බුණා නැගිටපන් මේ මේ ට්‍රීවිල් මල්ලිනේ මූ මං හන්දියේ ඉඳලා බං මං කකුල දාන්න ටිකේ ගියානේ බං උඹ මේ කොඩුවක් පයින්න ඉල්ල අම්බාලක කෑවනේ නේරපන් බං ට්‍රීවිල් මල්ලි නේරපන් මල්ලි කතා කරපන් මල්ලි අයියා ට්‍රීවිල් මල්ලි නේරපන්කෝ අයියා මූ නැගිටමු මොකද ට්‍රීවිල් මල්ලි උඹට මේ උනේ පෙරාගෙන අයියා මාරකට දෙයක් උනේ මම යනකොට මගේ ඊළඟ අවුරුදු පොරකම් කරා යකෝ මේක සුදු අයියාගේ ඒරියා එක යකෝ මේකේ කොහොමද බං උඹලා එහෙම කරන්නේ උඹම අපේ ගෙදර අපි හෙඩ් රීල් වල මල් මේක දාන්නේ මැරි දාන්න බයිසිකල් දාන්න පොඩයි බයිසිකල්